ඇරයුම් නොකළ පෙම්සාවේ නුඹකෝ අහිමිසා මේ සතිය පුරාම හරිම කාර්යබහුල දවස් ටිකක් තමයි මට තිබුණේ. ඉතින් නිදහසේ දැන් මම මේ හදන්නේ මගේ ගෙදර අස්කර ගන්න චූටි කිසකිත් මේ වෙලාවේ හොඳටම නිදී. එයා නිදා ගන්නකන් ඉඳලා තමයි මම ගෙවල් අස් කරන්න පටන් ගත්තේ. මොකද සකුරා මල් පිපෙන ලස්සන වසන්ත මාසය හෙටින් පටන් ගන්නවා. ඉතින් අලුත් මාසයකට යනකොට මම හැමදාම යන්නේ හරිම ආසාවෙන්. ගෙවුණු සතිය පුරාම එක දිගටම මට වැඩ තිබුණු නිසා අද තමයි නිදහසේ පොට්ටක් අස් කරගන්න මට වෙලාව හම්බුනේ. චූටි බබෙක් ඉන්නකොට ගෙදර පිළිවෙලකට තියාගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් එයා නිදා ගන්නකන් ඉඳලා තමයි මම හැමදාම ගෙදර අස් කරගන්නේ. අද චුට්ටක් වෙලාව අරගෙන නිවාඩු පාඩුව ගෙදර හොඳට අස් කරගන්න ඕනේ. 2026 අවුරුද්දෙත් මාස දෙකක් ගෙවිලා ඉවර වෙනවා. හෙටින් පටන් ගන්න අලුත් මාසේ හරි ලස්සන මාසයක්. ඉතින් ගෙවුණු මාසේ දෙක පුරාවට ඔයා බලාපොරොත්තුවෙන් හිටපු බලාපොරොත්තු ඔයාට ඉෂ්ට කරගන්න බැරි වුණා නම් දුක් වෙන්න එපා. මොකද තව මේ අවුරුද්දට මාස 10ක කාලයක් ඉතිරි වෙලා තියෙනවා. මහන්සි වෙලා අපි ඒ මාස 10 ඇතුළත වැඩ කරමු. අපේ බලාපොරොත්තු අපි හිතනවටත් වඩා සාර්ථකව ඉස්සරහට ඉෂ්ට කරගන්න. සමහර විට මගේ මේ බ්ලොග් එක බලන ඔයාගේ ජීවිතේ ඔයා අමාරුම කාලයක් පහු කරමින් ඉන්නවා වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්නේ නැතුව ඉතුරු මාස ටික ඉතුරු දවස් ටික ලස්සනට ගෙවන්න මහන්සි වෙලා වැඩ කරන්න. අලුත් මාසේ ලබන්න තව පැය දෙකක් වගේ චූටි කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මම මුළු ගෙදරම අස් කරලා අතු ගාලා මොප් කරලා කිචන් එකත් අස් කරලා තිබුණු පරවෙච්ච මල් ටික අයින් කරගෙන ලස්සන මල් ටිකකුත් එකතු කරගත්තා. මේ සකුරා පිපෙන අලුත් මාසය නිසා මම සීයේ කඩෙන් සකුරා මල් ටිකකුත් අරගෙන ආවා මගේ ගෙදර ලස්සන කරගන්න. මම මේ ඉටිපන්දම අරගත්තේ සීයේ කඩෙන්. හරිම සුවඳයි. ඉතින් කලින් තිබුණු කොළ පාට ඉටිපන්දම අයින් කරගෙන රෝස පාට ඉටිපන්දමත් මං එතනින් තියාගත්තා. ගෙනාපු සකුරා මල් ටිකත් කලින් තිබුණු රතු පාට මල් ටික අයින් කරලා මම මේ විදිහට මගේ සුදු පාට පුංචි මල් පෝච්චියට දාලා ජනේලෙ අයිනෙන් තියාගත්තා. අනිත් යාළුව ටිකත් මම මේ විදිහට ලස්සනට එකතු කරගත්තා. මුළු ජපානෙම සකුරා මල් වලින් වහගන්නවා මේ කාලේ. ඉතින් හරිම පුංචි කාලයක් තමයි සකුරා මල් පිපිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සති 3ක කාලයක් වගේ. ඉතින් හරිම ලස්සනයි සකුරා මල් පිපෙනකොට මුළු ජපානෙම. සාමාන්‍යයෙන් අපි ජපානි කියලා කියනකොට හැමෝටම මතක් වෙන්නේ සකුරා මල්නේ. මගේ කිචන් එකට අලුත් යාළුවෝ දෙන්නෙකුත් මම එකතු කරගත්තා. හෑන්ඩ් වොෂ් එකටයි ඩිෂ් වොෂ් එකටයි මම අලුත් බොටල් දෙකක් අරගත්තේ ෂේන් එකෙන්. ඉතින් ඒ දෙකත් හරිම ලස්සනයි. ඊයේ ගෙදර ඔක්කොම වැඩ කරලා ඉවරුණු නිසා මම අද උදේම නැගිට්ටේ හරිම ෆ්‍රෙෂ් විදියට. උදේ නැගිටපු ගමන් මම වොෂ් එකකුත් දාගෙන මේ හදන්නේ මම ගෙනාපු ලස්සන මල් වලින් මුළු ගෙදරම පුරව ගන්න. මල් කියන්නෙම තනිකර පිසුවක්. ඒ තරමටම මම මල් වලට ගොඩාක් ආස කෙනෙක්. මම හරි ආසයි මුළු ගෙදරම මල් වලින් පුරව ගන්න. විශ්වාස කරනවද මල් වලට පුළුවන් අපේ හිත සුවපත් කරන්න. ගොඩාක් මහන්සි වෙලා ඉන්න වෙලාවක ගෙදර එනකොට මේ මල් දකින්නකොට ඇත්තට මේ මහන්සිය නැති වෙලා යනවා. මල් කියන්නේ අපිව සුවපත් කරන්න පුළුවන් හොඳම ඖෂධයක්. මම අද කිරිබත් එක හදාගන්නේ සුවඳල් හාල් වලින්. සුවඳල් හාල් වලින් හදන කිරිබත් එක හරිම රසයි. ඉතින් හැම මාසෙම මම පළවෙනිදට අපේ ගෙදර රසම රස කිරිබත් එකක් හදාගන්නවනේ. ඉතින් අදත් මම මේ රසම රස කිරිබත් එක හදාගත්තා.
බුද්ධ පූජාවත් මම පූජා කරා. අදින් පටන් ගන්න මේ ලස්සන අලුත් මාසයේ ඔයාලටත් ලස්සන වාසනාවන්ත අලුත් මාසයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උදේට ගන්න හදාගත්ත කිරිබත් එකත් මම මේසෙන් තියාගත්තා. ඉතින් අපි තුන්දෙනාම මේ රස කිරිබත් එක කාලා මේ හදන්නේ පුංචි රවුමක් යන්න. නිදහසේ ගෙවන්න තියෙන දවස් අනිවාර්යයෙන්ම නිදහසේ ගෙවන්න ඕනනේ. මුලින්ම අපි ආවා අපේ වාහනේ හොදගන්න. මම මේ ගැන ලොකුවට නම් කියන්න දන්නේ නැහැ. මෙතන තියෙනවා මැෂින් එකක්. ඒ මැෂින් එකට සල්ලි දාපුවාම අපේ වාහනේ මෙන්න මේ විදිහට ලස්සනට අපිට හොදගන්න පුළුවන්. ඉතින් ඒක හරිම ලේසි වගේම හරිම පහසුයි. කාලෙත් ගොඩක් ඉතුරු වෙනවා. විනාඩි 5ක් වගේ පුංචි කාලෙකින් අපිට අපේ වාහනේ සම්පූර්ණයෙන්ම හොදගෙන වේල ගන්න පුළුවන්. අපේ චූටි දඟයා නම් හොඳටම බය වෙලා ඉන්නේ. මොකද එයා මේ විදිහට දකින්න පළවෙනි පාර නිසා හොඳට බලාගෙන ඉන්නවා. වාහනේ හොදගෙන ඉවරුණාට පස්සේ පපා මෙන්න මේ විදිහට ග්ලාස් ටික හොඳට පිහදගත්තා. අද හොඳටම එළිය ලස්සනට ඉරව්ව තියෙන නිසා ලොකු සීතලකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්නා චුට්ටක් එළියට ඇවිදilla පපාට පුංචි උදව්වකුත් දුන්නා. වාහනේත් හොදගෙන දැන් අපි ආයෙමත් යනවා පුංචි රවුමක්. එන්නකො එහෙනම් අපි කොහෙටද යන්නේ කියලා බලන්න. අපි ආවේ ගෙදරට මල්පල ටිකක් අරගෙන යන්න. අපි මෙතෙන්ට එනකොට මෙතන ලස්සන ඉවෙන්ට් එකක් තිබුණ නිසා අපි තුන්දෙනාම චුට්ටක් ආවා මෙතන වෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් මෙතන එක එක පැල වර්ග, මල් වර්ග වගේම ලස්සන එක එක පොඩි ඉවෙන්ට් වගේකුත් තිබුණා. මෙන්න මෙයා සින්දුවකුත් කියනවා. ඉතින් අපි එතෙන්ටත් වෙලා ටිකක් වෙලා හිටියා. චූටි වෙලාවක් අපි මෙතනට වෙලා ඉඳලා ආපහු ඇතුළට ආවා මල් පැල බලන්න. මොකද මට ඕන වෙලා තිබුණේ මල් පැලනේ. දැන් ඉතින් අපිට සීත කාලේ ඉවර වෙලා රස්නේ කාලේ ටික ටික පටන් ගන්නවනේ. ඉතින් මේ කාලෙට හරිම ලස්සන මල් වර්ග තියෙනවා. ඉතින් මටත් මේ සැරේ මගේ ගෙදර ලස්සනට මල් වලින් පුරව ගන්න ඕනේ. මම ගොඩක් ආස කෙනෙක්නේ මල් වලට. ඉතින් ආවා ඕනි කරන જાතියේ මල් පැල සහ එළවලු පැල තියෙනවද කියලා බලන්න. මල් පැල බලලා අපි චුට්ටක් ආවා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙන පැත්තට. මොකද මම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට ගොඩාක් ආස කරන කෙනෙක්. ඒ නිසා අලුතින් ඇවිල්ලා තියෙන ප්ලාන්ට්ස් වර්ග මොනවද කියලා මම චුට්ටක් ඇවිදලා බැලුවා. හැබැයි මම අද ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අරගන්නේ නැහැ. ආයිමත් දවසක පපා එක්ක එනවා ලොකුම ලොකු දඩයක් දාන්න. ඉතින් ඒ නිසා මම චුට්ටක් ඇවිදලා බැලුවා. ඉසර මම අම්මත් එක්ක රණ්ඩු වෙනවා. අම්මා කොහේ හරි ගියපුවාම මල් ඉත්තක් නැත්තම් මල් පැලයක් උස්සගෙන ගෙදර එනකොට දැන් තමයි මට තේරෙන්නේ මල් වලට අපි ලොකු වෙන්න ආස කරනවා. පැල හිටවන්න අපි ගොඩාක් ආස කරනවා. ඉතින් ඒක දැන් මට තේරෙන්නේ මේ වයසට ආවට පස්සේ. අලුතින් එපාර්ට්මන්ට් එකක් ලස්සන කරන්න ඉන්න කෙනෙක් වගේම අලුතින් ගෙයක් ලස්සන කරන්න ඉන්න කෙනෙක් මේ මගේ vlog එක බලනවා නම් ජොයිෆුල් එකේ තියෙනවා හරි ලස්සන ප්ලාන්ට්ස් වර්ග, මල් වර්ග, පැල වර්ග, ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඒ වගේම අපේ ගෙවත්ත ලස්සන කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඇවිත් බලන්න. මෙන්න මේ පැන්ඩ බබා ගියාට පස්සේ මම එයා පස්සෙන් දුවගෙන ගියා. කොච්චර ලොකු වුණත් තාමත් මම මේ වගේ දේවල් වලට කොච්චරනම් ආස කරනවද කියලා මට තේරෙන්නේ මම මේ වීඩියෝ ක්ලිප් එක බලනකොට. ඉතින් මම මේකේ වොයිස් අයින් කරලා පස්සේනේ වොයිස් කරලා දාන්නේ. ඉතින් බලන්න මෙයා ඇවිදින විදිය හරිම ෂෝක්.
ඒකනේ මම නිතරම කියන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා. සකුරා කාලෙට මුළු ජපානෙම ෂොප් වල හැමතැනම මෙන්න මේ විදිය සකුරා තීම් එකට තමයි ඩෙකොරේෂන් කරලා තියෙන්නේ. ඉතින් අපි ජොයිෆුල් එකේ ඉඳලා ආපහු යනවා වෙන හෝම් සෙන්ටර් එකට. මොකද එතන කලින් මල් තිබුණා ජොයිෆුල් එකේ නැති. ඉතින් ඒ මල් ටික අරගෙන තමයි අපි ජොයිෆුල් එකේ ඉඳලා මේ ෂොප් එකට ආවේ. රෝස මල් එහෙම ගොඩාක් මෙතන තිබුණා. අරගන්නත් හදලා තාම සීතල වැඩිද කියලා හිතුන නිසා මම අරගත්තේ නැහැ රෝස මල්. ඊළඟ දවසේ මල් ගන්න යනකොට මම ඔයාලවත් එක් කරගෙන යන්නම්කෝ. එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ පාර මම මගේ ගෙදර හිටවන්න ඕනේ මොන වර්ගයේ මල්ද කියලා. අනිවාර්යයෙන්ම ඔයාලා කියන්නේ ලස්සන මල් මම මගේ ගෙදර හිටවන්නම්. එහෙනම් ඉතින් මේ vlog එක මම අද මෙතනින් ඉවර කරනවා. මාව අහන් හිටිය මාව බලන් හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අදින් පටන් ගන්න මේ ලස්සන මාර්තු මාසේ ඔයාලා හැමෝටම වාසනාවන්ත ලස්සන මාසයක් වේවා. මෙතන ජීවත් වෙලා හිටිය ඇති කියලා හිතන මැරෙන්න ගෙදර එන මල්ලස් ටික. ඇයි එහෙම කියන්නේ? ඇයි උන්ට මේ ඇති කියලා කිව්වනේ ජීවත් වෙලා හිටියා අපේ ගෙදර එක්කයි. එහෙම කියන්න එපා හොඳේ.